නුඹම ඇවිදින් නුඹම හැරකිය මාව මතකද දන්නේ මේ පද ටික ඔබේ. ඒ නිසාම මං හිතුවා ඔබ තමයි මේකට හොඳම උත්තරය දෙන්න ඕනේ කෙනත් කියලා. දැනෙන තැනදී මුලින් අවබෝධ වෙනවා නම් මට දැනෙන්නේ නැහැ කියලා එතෙන්ද ගියා නම් මිනිස්සෙක් අසරණ වෙන්නේ නැහැ. එයාලට අපේ ජීවිතවලට ඇවිල්ලා ඉන්න බැරි නම් එන්නෙම නැතෝ ඉන්න තිබ්බ නේද? පිළිතුර සමලිංගිකත්වය කියන්නේ කිසිම විකෘති ලිංගික ආශාවක් නෙවෙයි. කසාද සහතිකයකින් බැඳෙන තැන විතරයි ආදරේ තියෙන්නේ. ජීවිතේ අපි පසු කරගෙන ආපු ඉගෙන ගත්ත ආදරය කරපු හැම මොහොතක්ම අකුරු කළ තැන මතක පිටු. මතක පිටු කියන්නේ අපි හරි ආදරෙන් ඔබට ගෙනාපු දිගහැරුමක්. මේ දිගහැරුම ලස්සන උනේම ප්‍රේක්ෂකාගාරයේ ආදරය නිසා. පිටුවෙන් පිටුව දවසින් දවස ඔබේ ආදරය නිසාම අපිත් හරි ආදරෙන් පිටුවෙන් පිටුව පෙරළුවා. අද අපි සෝදානම් වෙන්නේ මතක පිටු ඔස්සේ අලුත් දිගහැරුමක් ඔබට ගෙනෙන්නට. ඒ දිගහැරුම ගෙනෙන්නේ අද YouTube අවකාශයට. මෙතෙන් සිටන් අපි සෝදානම් වෙනවා ආදරය මතක මේ හැම දෙයක්ම පිටුවෙන් පිටුව පෙරලගෙන යන්න. ආදරය ගැන කතා කරද්දී මේ ගොඩක් අය නිර්වචන දෙනවානේ. හැබැයි හරියටම ආදරය ගැන නිර්වචනයක් දෙන්න ඔබට පුළුවන්ද? ඇත්තටම මේ තාක් මතකයන් දිගහැරපු මටත් බෑ. ඒ නිසාම අපි ආදරය ඉස්සරහ අසරණ වෙනවා. අපි හිතුවා මේ ආදරය ගැන වැඩියෙන් ලියපු ඒ ලියමන් අතරේ ආදරය හරි රහට අපි දැක්කා. හරි ලස්සනට දැක්කා. ඔහු පොත්වලට ආදරය ලිව්වා. ගීතවලට ආදරය ලිව්වා. ඒ නිසාම පළමු දිගහැරුම ඔහු සමගින් දියත් කරන්නට අපි හිතුවා. මතක පිටුවලට ආදරෙන් පිළිගන්නවා කතිකාචාර්ය පනිඳු විදානේ. ආයුබෝවන්. ආයුබෝවන් නිමාෂා. පනිඳු මම ඔබව හඳුන්වන්න කැමති ආදරණීය මිනිස්සෙක් කියලා. ඒ ආදරය කියන දේ අපිට මෙතකයි කියලා කියන්නට බෑ. අපි මේ ආදරය ගැන කතා කරද්දී මුලටම යමුද? හැමෝටම තියෙනවා ලෝභ හිතන ප්‍රථම ප්‍රේමයක්. ඔබටත් ඇති, මටත් තියෙනවා, ප්‍රේක්ෂකාගාරයටත් ඇති. ඇයි තාමත් අපිට ප්‍රථම ප්‍රේමය අමතක කරගන්න බැරි? ප්‍රේමය ආදරය කියන මාතෘකාව ගැන කතා කරද්දී නිමාෂා මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට ඔබේ මේ මුලින්ම ආරාධනාව කරාට. ආදරය ප්‍රේමය කියන මාතෘකාව ගැන කතා කරද්දී දැන් මාව ඔබ ගෙන්වන්නේ මේ මනෝවිද්‍යාව සම්බන්ධව කතා කරන්නනේ. මිනිස්සෙගේ ජීවිතයේ තනිවීම කියන දේ නැති වෙන තැන. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට තනිකම නැති කරගන්න ඕනේ කියන තැනදී අපි ඕනම කෙනෙක් තනිකම දැනෙනවා. තනිකම නැති කරගන්න ඕනේ කියන තැනදී මොළයේ හෝමෝන්ස් අපිට තව ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න උත්තේජනය කරගන්න උවමනා වෙන වෙලාවල් වලදී ආදරය කියන දේ අපිට හැඟීමක් විදිහට අවශ්‍ය වෙනවා. සහ මේ අපේ සමාජයේ වැරදි මතයක් තියෙනවා. මේක අපි ඉදිරියට කතා කරමු. ආදරය කියන්නේ මේ හැඟීමක් කියලා. ඒක වැරදි කියලා මම කියන්නේ නැහැ. මතයක්. ඒක මතයක්. තියෙන මතයක් තියෙනවා ආදරය කියන්නේ හැඟීමක් කියන එක. හැඟීමක් විතරක් වෙනවා නම් ඒක දෙන්නෙක් අතර තියෙන විදිහක් නැහැනේ. එහෙනම් සෙල්ෆ් ලව් Tamanට ආදරය කරන දේ වෙන්න ඕනේ. ආදරය කියන දේ මගේ විෂයේදී අපි මනෝවිද්‍යාව කියන විෂයේදී හඳුන්වන්නේ තව වෙනම පැහැදිලි කිරීමක් විදිහට. අපි ඊගෙන ඉදිරියදී කතා කරමු. ප්‍රථම ප්‍රේමය කියන දේ ඒක පළවෙනි ප්‍රශ්නය. ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ කියලා අපි කියනවා. ඒක බොහොම ප්‍රසිද්ධ සමාජ මතයක් ඒක. ඒක සාහිත්‍යදී වගේම මේ අපේ තියෙන ඇත්ත කතාවක් එක හේතුව සමාජ කතාවත වෛද්‍ය විද්‍යාත්මකවත් මනෝවිද්‍යාත්මකවත් ඇත්ත වෙනවා. ඒක ඔප්පු කරන්න සාධක තියෙනවා විද්‍යාත්මකව. හේතුව ප්‍රථම ප්‍රේමය කියන තන ආරම්භ වෙද්දී දැන් අර මං කියවනේ හෝමෝන්ස් වැඩ කරනවා කියලා අපි උත්තේජනය වෙනවා කියලා. ඔය ආදරය කියන එකේදී මොළයෙන් ශ්‍රාවය වෙන්න අපි දැන් මේ කතාවේදී දැන් මම මේ කියන දේවල් හෝමෝන්ස් නෙවෙයි කියලාත් කියන්න පුළුවන් කෙනෙක්. ඒක විද්‍යාත්මක දැඩි පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ සේරේ මෙතනදි කරන්න බැහැනේ අපිට. මොළයෙන් ශ්‍රාවය වෙනවා ඔක්සිටොසින් සහ ඩොපමින් කියලා හෝමෝන්ස් වර්ග දෙකක්. මේක බොහොම ප්‍රසිද්ධයි. දෙකෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේක හෝමෝන්ස් නෙවෙයි කියලා. මේක වෙන ස්නායු වෙනම හඳුන්වා දෙන්නත් පුළුවන්. එතකොට අර ප්‍රේමයක මුල් අවධියේදී ප්‍රේමයක් පටන් අරගෙන මුල් අවධියේදී අපේ මොළේ තියෙන ශ්‍රාවය වෙනවා ඩොපමින් කියන හෝමෝන් එක සහ අර ඔක්සිටොසින් කියන හෝමෝන් එක. මේක දැන් ප්‍රේම සම්බන්ධතා 100ක් අපි කරනවා කියනකො ජීවිතයේදී මනුස්සයෙක්. එතකොට මේ 100දී අවසන් 99ටම වඩා පළවෙනි අවස්ථාවේදී අර උත්තේජන හෝමෝන් ඒක බලාත්මකයි කියලා පවර්ෆුල් කියලා කියනවා. ඒ නිසායි අර වෛද්‍ය විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක ඔප්පු වෙන්නේ ප්‍රථම ප්‍රේමය අර
සියලු ප්‍රේම කතන්දර වලට වඩා මතක හිටිනවා කියලා. ඔන්න ඔය හේතුව නිසා ඒක සාර්ථකයි. කියන්නේ ඒක ඇත්ත කතාවක්. ඒක ප්‍රථම ප්‍රේමය අපිට අමතක කරන්න අමාරුයි. සමහර විට ඒ ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක් වෙන්නට පුළුවන්, රැකියාවේ වෙන්නට පුළුවන්. පනිඳු ප්‍රේමයට ඇත්තටම නිර්වචනත් නැති තරම් නේද? අපි මේ කතාව ඉදිරියට ගෙනියමු. ලස්සන තැන්, රහ තැන් අපිට හරියට ලස්සනට කතා කරන්න පුළුවන් වෙයි. මට හිතෙනවා මේ අපිට වැඩිපුරම රිද්දලා ගියේ අපි වැඩිපුරම ආදරය කරපු මිනිස්සු කියලා. ඔව් අනිවාර්යෙන්. ඒක ලස්සන ප්‍රශ්නය. ඔය ආදරය කියන දේදී අපි තමන්ගේ සතුට සහ දුක කියන ප්‍රධාන වශයෙන් මේ හැඟීම් දෙක මම මේ ආයෙත් කියනවා. මම මේ කතා කරන්නේ අපේ වෛද්‍ය විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක පැත්ත. සතුට සහ දුක තව හැඟීම් තියෙනවා. ඒ හැඟීම් වලට ප්‍රධාන වශයෙන් මේ හැඟීම් දෙකේ පාලනය අයිතිය කියන දේ පාලනය කරන මේක අර අපේ මගේ සතුට පාලනය කරන්න සහ දුක පාලනය කරන්න අනිත් පාර්ට්නර්ට ඇප්‍රෝල් එක දීමක් කරනවා ප්‍රේම සම්බන්ධතාවයකදී. අවසර දීමක් කරනවා. මේක මේ කොලේක ලියලා මගේ සතුට ඔයා මෙතන දැන් බලය ගන්න එහෙම එකක් නෙවෙයි. හැබැයි අර ඔටෝමැටිකලි ඒක ප්‍රේම මම කියන්නේ පැහැදිලි ඇති. ක්ෂණික ප්‍රේම සම්බන්ධතාවයක් පටන් අරගෙන අපි දිගට යද්දී අර කියනවනේ මේ උදේ පාන්දර නැගිට්ටහම මතක් වෙන කෙනා තමයි කියලා තමන්ගේ සතුටේ සහ දුකේ සමහර විට අපි දවසම ගෙවන්නේ අත් එක්ක. අන්න එහෙම ඒ සමාජ කතිකාවත් ඇත්ත. ඒ කියන්නේ අපි ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කළාම අපේ ජීවිතයේ තියෙන සතුට වේවා දුක වේවා ප්‍රධාන ඔය හැඟීම් දෙක පාලනය කරන්න ඉඩ දෙනවා අනිත් පාර්ට්නර්ට. ඔහු හෝ ඇයට. එතකොට අර මේක අර කන්දක් නැගලා කන්දක් බහිනවා වගේ සරලව. ඒ කියන්නේ සෑම ක්‍රියාවකටම ක්‍රියාවෙන් සමාන ප්‍රතිවිරුද්ධ වූ සබ්බලයෙන් සමාන වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන වගේ කන්ද නැගගෙන ගියොත් ආයි බහින්න ඕනනේ. එතකොට ඔය ප්‍රේමය කියන දේදී අපි ක්‍රෂ් එක කාලේ ගමුකෝ. ප්‍රේමය පටන් ගන්න කලින් ක්‍රෂ් එක අතවනාගෙන ගියත් අපි අපේ අර මොලෙන් ඩොපමින් ස්‍රාවය වෙනවා. එතකොට ලොකු සතුටක් එනවා. ලොකු අර කියාගන්න බැරි සතුට. මේක වෙන්නේ හෝමෝන්ස් එක්ක. එතකොට ඒ සතුටට සමානයි අර රිදවීමේ තියෙන දුක. රිදවන්න ඕනේ නැහැ. ක්‍රෂ් එක අද අතවනාගෙන යද්දී අපි සතුට හිතනවා වගේම හෙට අතවනාගෙන යන තුරු නොදැක් වගේ ගියොත් එහෙම ඒකේ අනිත් පැත්ත ක්‍රියාත්මක වෙනවා. ඔය කතාවට කියන්නේ අද නම් දැක්කේ නැහැ කෑවේ නැහැ වගේ කියලා. අන්න එහෙම අදහසක් මේ කියන්නේ මේක අර හෝමෝන් ක්‍රියාවලියත් එක්ක වෙන දෙයක් මේක. අර ඔය ප්‍රශ්නෙට පිළිතුර අර වැඩිපුරම රිදවන්නේ වැඩිපුරම ආදරය කරන කෙනා කියන එක ආදරය තියෙන්නේ අපේ හැඟීම් තුලනේ දැන් අර කතා කරන විදිහට. එතකොට ආදරය ප්‍රමාණය මත රිදවීම තීරණය වෙන්නේ ඒකයි. දැනෙන තරමට රිදෙනවා. රිදෙන තරමට දැනෙනවා. ආදරණීය කතාබහ තව තවත් ආදරෙන් පුරවන පණිද මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. සමහරව අපේ ජීවිතවලට එන්නේ හේතුවක් නැතුව. හැබැයි ඒ අය අපේ ජීවිතයට යන්නෙත් ජීවිතවලින් යන්නෙත් හේතුවක් නැතුවමයි. හේතු හොය හොය ආදරය කරන මිනිස්සු. සමහර වෙලාවට එන මිනිස්සු යන්නේ හේතු 1000ක් හදාගෙන. අපිවත් දන්නේ නැහැ ඇයි අපිව දාලා ගියේ කියලා. හැබැයි ඇයි මිනිස්සුන්ට යන්න ඕනේ නම් කෙලින් කියලා අයින් වෙන්න බැරි? ඕකත් හරි ලස්සන ප්‍රශ්නයක්. මට පොඩි කතාවක් මතක් වෙනවා හේතු කියන කාරණාව ඔයා මතක් කරද්දී ප්‍රශ්නේ මුලදී. නිමාෂා මේක මම අපි පොතකත් මම කියවලා තියෙනවා. විහිළු කතාවක්. කාට හරි දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවයකදී එක්කෙනෙක්ට අනිත් කෙනත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න උවමනාවක් ආවොත් එහෙම. මම කියන්නේ රිලේෂන්ෂිප් එකක කොයි වෙන්න පුළුවන් වෙන ඕන සම්බන්ධතාවයකදී. රිලේෂන්ෂිප් එක නවත්තන්න ඕන නම් කියන හේතුවක් නැහැ කියන්නකෝ. ඔහුගෙන් හොය අයගෙන් අපිට ආදරය ලැබෙනවා, කෑම බීම ටික කෙයාරින් මේ හැමදේම අවංකකම සියලු දේවල් ලැබෙනවා. හැබැයි නවත්තන්න උවමනාවක් එනවා. එතකොට නවත්තන්න හේතුවක් නැත්තම් මේක විහිළු සහගත කතාවක්. ඒ මිනිස්සයාගේ ගෙවල් ගාව තියෙන ලයිට් කණුවේ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ කියලා හරි යනවා. හේතුවක් මේක මාත් අහලා තියෙන කතාවක්. අර හේතුවක් විදිහට ඒ හේතුව හරි දාලා යන කෙනා යනවා. ඕකම අනිත් පැත්තත් එහෙමයි. මම ඔබට ආදරෙයි නම් ඔයාගෙන් මට එන්නේ අනියම් සම්බන්ධතාව පවත්වනවා සහ මට හරි टॉक्सिक නා මට ආදරයක් දෙන්නේ අවංක නැහැ මට හැමදේම ඔයාගෙන් තේරිලත් ඒත් මට ඔයත් එක්ක ඉන්න ඕන නම් නිමාෂෝ ඇත්ත එක මට ඉන්න ඕන නම් අඩු දැනත් මම ඒකට හේතුවක් හදනවා අර කතාවමයි ඔයාගේ ගෙදර තියෙන ලයිට් කණුවේ ලයිට් එකට මං ආදරෙයි ඒ හින්දා මං ඔයාව දාලා යන්නේ නැහැ කියලා හරි රැඳිලා ඉන්න කෙනා රැඳිලා ඉන්නවා මේක මනෝවිද්‍යාවේදී හඳුන්වනවා අර හේතුවක් මත තමන්ගේ හැඟීම් පාලනය කරනවා කියලා. ඒ කියන්නේ මට ඉන්න ඕන නම් මම ඉන්නවා. සහ තව දෙයක් තියෙනවා ඔය මේ දැන් ප්‍රශ්නෙට වෙනස් දෙයක් මේක. ඒ කියන්නේ හේතුවක් කියලා ඕන කෙනෙකුට දාලා යන්න පුළුවන්.
හේතු නොකිය දාලා යන අවස්ථා දැන් අර අහුවා. දන්නෙත් නැහැ. ඔව් ඒකට මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා. ලව් එකන රිලේෂන්ශිප් එකකදී වගේ වෙන ඕන දෙයකදී පර්සනැලිටිස් මෙන්ටලිටිස් එක තියෙනවා. ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නට පිළිතුරු හොයන පිරිසක් ඉන්නවා. සහ ඒකෙන් මානසික සතුටක් ලබනවා. ප්‍රශ්නයට උත්තරය හොයලා මානසික සතුටක් ලබනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ප්‍රශ්නෙන් පැනලා යාම තුළින් සතුටක් ලබනවා. ඒ කියන්නේ මානසික නිදහස. මේක මෙන්ටලිටිස් දෙකක්. කෙනෙක්ට කියන්න පුළුවන් අරක හරි මේක වැරදි කියලා. තර්ක කරන්න පුළුවන්. කියලා යනවා නම් හරි නොකිය යන එක වැරදි. හැබැයි අර විෂයානුබද්ධ දැනුමත් එක්ක මට හිතන දේ මේක කෙනෙක් හිතලා කරන දෙයක් නෙමෙයි. අර ඒක මෙන්ටලිටිස් දෙකක් එතන තියෙන්නේ. කෙනෙක් සතුටල වෙන්නේ මානසික සතුට මානසික නිදහස ලබන්නේ කියලා ගියාම. රිලේෂන්ෂිප් එකකදී විතරක් නෙවෙයි මේ. ඕනම ගැටලුවකට මුහුණ දෙද්දී කතා බහ ඕපන් කමියුනිකේෂන් කියන්නේ ඔය දේ තියෙන ඇත්ත ඉන්නවා නැති ඇත්ත ඉන්නවා. එතකොට රිලේෂන්ෂිප් එකකදී ලව් එකකදීත් ඔය දේ ඔය මෙන්ටලිටි එක ඔය විදිහටම බලපානවා. මට හිතෙනවා පනිදු දැන් විරහව ගැන අපි හරි ලස්සනට කතා කරනවා. විරහව තියෙන තැන්වල මේ මිනිස්සු පැනලා යන තැනුත් තියෙනවා. හැබැයි මේ ආදරෙන් ඉන්න අපි හැමෝම කැමතිනේ. සතුටින් ඉන්න සතුටුදායක පෞල් ජීවිතයක් ගත කරන්න අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. මේ පෞල කියන කුටුම්බය ඇතුලේ ලස්සනට මිනිස්සු ජීවත් වෙන්න කැමතියි. මෙහෙම ජීවිතයක් ගත කරන එකේ රහස මොකක් වෙන්න පුළුවන්ද? ඔකට මේ මනෝවිද්‍යාත්මක පිළිතුරක් දෙන්න කලින් මම මගේ අදහසක් කියන්නම්. මේක මම ළමයින්ටත් අපි උගන්වන දෙයක් මේක. මගේ මතය උගන්වන අවස්ථාවක් මේක. ආදරය කියන දේද නිමාෂා පළවෙනි දේ මේක ආයෙත් කියනවා විෂයානුබද්ධ දෙයක් නෙවෙයි. මේක තියරි වල තියෙන දෙයක් නෙවෙයි. බාහිර ලෝකේ මට දැනෙන දෙයක්. මේක ප්‍රායෝගිකව මට දැනෙන දේ මම ළමයින්ට කියන දේ. පළවෙනි දේ රිලේෂන්ෂිප් එකකදී ඕන කෙනෙක්ගේ පළවෙනි දේ තියෙනෝනේ අන්ඩර්ස්ටෑන්ඩින්. අවබෝධය. තේරුම් ගැනීම. ඒක නිවැරදි අවබෝධය. විශ්වාසය කියන දේ කැඩෙන්න පුළුවන්. මට ඔයා විශ්වාසයි නම් ඒ විශ්වාසය කැඩෙන්න පුළුවන්. යම් තැනකදී. විශ්වාසය කියන දේ කැඩෙනවනේ. නිවැරදි අවබෝධය කියන දේ කැඩෙන්නේ නැහැ. ඒක වැඩි දියුණු වෙනවා මිසක අවබෝධයක් කැඩෙන්නේ නැහැනේ. අර වැරදි අවබෝධයක් තිබුණොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ අර නිවැරදි අවබෝධයක් කැඩෙන්නේ නැහැ. දෙවෙනි එක අනිත් කෙනාට ගරු කරනවා කියන එක. දැන් අපි තේරුම් ගන්නවා වගේම ගරු කිරීම කියන දේ අර අදහස් වලට ගරු කිරීම කියන අවස්ථාව. ඔන්න ඔය කාරණා දෙක තියෙද්දී රිලේෂන්ෂිප් බොහෝ දුරට දීර්ඝකාලීන වෙනවා කියලා මම විශ්වාස කරනවා. මගේ පෞද්ගලික අත්දැකීමත් මත මම එහෙම විශ්වාස කරනවා. අර අන්ඩර්ස්ටෑන්ඩින් කියන දේ මත. ඒ කියන්නේ අවබෝධය මත. නිමාෂාට මොනවා හරි මට කවුරු ඇවිල්ලා දැන් හිතන්නකෝ නිමාෂා සහ මං අතර සම්බන්ධයක් තියෙනවා කියලා. මට කෙනෙක් ඇවිල්ලා කියනවා අරයා මට අද කාලේ මෙසේජ් එකක් දැම්ම මෙහෙම කියලා. මට විශ්වාසය කැඩෙන්න පුළුවන්. විශ්වාසයක් නෙමෙයි. අපි අවබෝධය එහෙම කැඩෙන්නේ නැහැ. හොඳ අවබෝධයකින් හිටියා. අවබෝධයක් තියෙනවා නම් ඒක කැඩෙන්නේ නැහැ. මම මේ ආදරය ගැන හොගල බන කියන අදහසක් නෙවෙයි කියන්නේ. මේක සයන්ටිෆික් දෙයක් මේක. අවබෝධය කැඩෙන්නේ නැහැ. එතකොට දීර්ඝකාලීන සහ සාර්ථක බැඳීමකදී අවබෝධය කියන දේ සහ අනෙකාට ගරු කිරීම කියන දේ. අවබෝධයට ගරු කිරීම. දැන් මම දන්නවා නම් දැන් තව සමාජ මතයක් තියෙනවා නිමාෂ මේ ගලපගෙන ජීවත් වෙනවා කියලා. මොන දේ වුණත් ගලපන්නේ. නොගැලපීම් තියෙනවා. නොගැලපීම් ටික ගලපගෙන ජීවත් වෙමු කියලා. එහෙම ගලප ගන්න ඕනේ නැහැ. එතකොට ඒක ආටිෆිෂල් නේ. ඒ කියන්නේ දැන් නිමාෂ නූඩල්ස් කන්න ආසයි නම් මම බත් කන්න ආසයි නම් අපි ගලප ගන්නවා කියන්නේ මාත් නූඩල්ස් කන්න ආස වෙන එකද? ඔයත් බත් කන්න ආස නෑ. එහෙම නෙමෙයි. අන්ඩර්ස්ටෑන්ඩින් ඔයා නූඩල්ස් නම් කන්න ආස මම ඒක දන්නවා. එතකොට ඒක දිගටම ඕකේ මට ඉට්ස් ඕකේ ඔයා කන්න එක නම් හරි. ඒක දිගට එහෙම තමයි. හරි තේරුම් ගැනීම. ඒ තේරුම් ගැනීමත් අපි දෙන්නා ගැලපෙන්නේ නැත්නම් අපි දෙන්නා අයින් වෙනවා. ගැලපෙන්නේ නැහැ ඉන්න බෑනේ. හැබැයි ගැලපෙනවා. ඒ කියන්නේ දරාගෙන ඉන්න පුළුවන් මට්ටමක නම් ඉන්න පුළුවන් අපිට. ඔන්න ඔතනදි තමයි ඔය කාරණා ටික එකතු වුනහම තමයි දීර්ඝකාලීන සම්බන්ධතා ඇති වෙන්නේ. මේකට මනෝවිද්‍යාත්මක වෙන හැඳින්වීමක් තියෙනවා. කොටස් තුනකට බෙදලා කැපවීම, ආදරය, පැෂන් එක මෙන්න මෙහෙම කියලා. ඒ හැඳින්වීම තියරි එකක් නිසා ප්‍රායෝගික ජීවිතේ මේක කියලා මම විශ්වාස කරනවා. අපේ මේ ජීවිතය කියන්න පනිදු අපි ගන්න තීරණවල ප්‍රතිඵලයක්. එෆයාස් ඇතුලේ සම්බන්ධතා ඇතුලේ ප්‍රශ්නයක් වුණාට පස්සේදී මම දකින දෙයක් කෙලින් තීරණ ගන්න එක හරි අඩුයි. තමන්ගේ හිතට එකඟ වෙයාලා තීරණ ගන්නෙ නැහැ. අපි වටෙන්ම උපදෙස් ගන්න යනවා. හැබැයි අපිට ඕන තීරණ අපි ගන්නෙ නැහැ. මෙහෙම වෙන දෙයින් එයාලා දෙන්නේ ඒ අයට සාපේක්ෂ උත්තර. සමහර විට ඒ අයගේ අත්දැකීම් වෙන්න පුළුවන්. මේක කොච්චර සාර්ථකද සහ මේක කොච්චර අසාර්ථකද?
මේ පවුල් උපදේශනයේදී නිමාෂා මම දැන් උපදේශන වැඩ කරන්නේ නැහැ. හැබැයි කරපු කාලේ පවුල් උපදේශනය කියන දේදී අපිට ප්‍රශ්න 10ක් ආවොත් එහෙම ওই 10න් 5ක් 6ක් වෙන්නේ වෙන කෙනෙක් කිව්ව දෙයක් නිසා ඇති කරගත්ත ගැටලුවක්. එයා කිව්ව නිසා. අරයා කිව්ව නිසා මට දැන් මෙහෙම හිතනවා කියන දේ. කියන්නේ විවාහ යුවලකට ගැටලුවක් ආවොත් බොහෝ දුරට කාන්තාවර්මයකට යොමු වෙන්නේ. ඒ බිරිඳ ගිහිල්ලා යාගේ යාළුවොත් එක්ක කියලා එහෙම වුණාම අපේ හස්බන්ඩ් මෙහෙම නෑ වාගේ එක්කනා මෙහෙමද ඔන්න ඔය වගේ සංසන්දනයක් වෙන්නත් සංසන්දනයක් තියෙන අවස්ථාත් බොහෝ දුරට ඒක තියෙනවා. කොහොම අතර අනිත් කෙනාගේ මතය විමසීම කියන දේදී ලොකු ගැටලුවක් තියෙන අවස්ථා තියෙනවා. ඒක තමයි පෞල් උපදේශයේදී ගොඩාක් බලපාන ගැටලුව. ඕකටත් ලස්සන කතාවක් තියෙනවා. තනකොළ පැලයක් කතා කරයි කියලා. මේක චූටි තීරයක් මේක. මේ හිතන්න තනකොළ පැලයක් කතා කරන්න පුළුවන් වුණා කියලා. තනකොළ පැලය කියනවා මේ මුවා කියන්නේ ඉතා දරුණු සතෙක්. මුවා ගාවට යන්න එපා. ඔබ දැක්ක තැන කනවා. අපි කාල විනාශ කරනවා. මේ කියන්නේ තනකොළ පැලය. ඒතකොට තනකොළ පැලෙන් ඇහුවොත් එimhe සිංහයා කොහොම කෙනෙක්ද කියලා. ඔය සිංහයා හරි අහිංසකයි. අපිට කවදාවත් හානියක් කරන්නේ නැහැ. අපිව රිද්දන්නේ අපිට කිසිම හානියක් නැහැ කියනවා. තනකොළ පැලයට අනුව කතාව ඇත්ත. මුවාන තනකොළ කන්නේ සහ මේ සිංහයා ඒකට මුකුත් කරන්නේ නැහනේ. ඒ කතාව අදාළ වෙන්නේ අර සිංහේ තනකොළ පැලයේ කියන විෂන් එකට. එයා දකින්න හැටියට එයා බොරුවක් නෙවෙයි කියන්නේ. එයා කියන කතාව ඇත්ත. එයාට අනුව ඒක. එයාගේ අත්දැකීම් ටික ඒක. එයාගේ අත්දැකීම් එයාගේ විෂන් එක එයාගේ දැක්ම අනුව ඇත්ත ඒක. හැබැයි ඒක වෙන කෙනෙකුට ඒක ඇත්ත වෙන්නේ නැහැ. අර එයා කියන්නේ එයාට අනුව ඇත්ත. ඔන්න ඔය දේ තමයි අර මේ අනිත් අයගෙන් අහලා සරලව මේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න යෑම තුලින් ඇති වෙන ගැටලු. දැන් මේ තීරණ ගන්නවා වගේම පණිදු අපි ඉක්මනටම අපේ තීරණ වෙනස් කරනවා. එතකොට මේ දැන් ඔබ මම මුලින්ම හඳුන්වා දීමේදී කිව්ව ඔබ ආදරය ගැන හරි ලස්සනට ලියන තියෙනවා කියලා. නුඹම ඇවිදින් නුඹම හැරකිය මාව මතකද දන්නේ නැහැ. මේ කවිය මේ ගීතය මේ පද ටික ඔබේ. ඒ නිසාම මං හිතුවා ඔබ තමයි මේකට හොඳම උත්තරය දෙන්න ඕනේ කෙනත් කියලා. එයාලට අපේ ජීවිතවලට ඇවිල්ලා ඉන්න බැරි නම් එන්නෙම නැතෝ ඉන්න තිබ්බ නේද? මේ ගීතය ගැන කියන අදහස පොඩ්ඩක් පැත්තකින් තියලා කතා කරොත් එහෙම නිමාෂ හපුදේ ලස්සනයි. මේ පළවෙනි දේ මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ මොකක් හරි හේතුවකටනේ. මේක අර ගීතයෙන් පිට කතාවක් මේක. ඕනම මිනිස්සෙක් අපි රිලේෂන්ෂිප් එකක් ඇතුව හෝ නැතුව ඕනම වෙලාවක ඉන්න ජීවිතයට මොකක් හරි හේතුවකට මොකක් හරි පාඩමක් කියලා දෙන්න කියලා අපි හිතමුකෝ. සමහර මිනිස්සු ඉන්නවා කිසිම පාඩමක් කියලා දෙන්නේ නැතුව ජීවිතෙන් සමුගන්නවා. ඒ අයත් අපිට පාඩමක් කියලා දෙනවා. අපි වගේ මිනිස්සුන් ආයි ආශ්‍රය කරන්න එපා කියලා. කවදාවත් ආශ්‍රය කරන්න එපා. ඒ පාඩම හරි එතනින් අපිට දැනගන්න පුළුවන්. එතකොට සාරාංශය ඕනෑම පුද්ගලෙක් ඕනෑම මිනිස්සෙක් අපේ ජීවිතවලට එන්නේ මොකක්ම හරි පාඩමක් කියලා දෙන්න. අර එන්නේ නැතුවම ඉන්න තිබුණා නේද කියන දේ ඒක කෙනාට අනුව වෙනස් වෙනවා කියලා මම විශ්වාස කරනවා. හේතුව අපි ගඟට බහින්න ඕනනේ ගඟේ ගැඹුරු තැන ගන්න. දැන් අර හැම වෙලෙම ගන්න උදාහරණයක් අපි දෙන්න අතර සම්බන්ධයක් අපි පටන් ගත්තොත් මම දන්නේ නැහැ නිමාෂ කියන්නේ කවුද කියලා. පටන් අරන් ටික දුරක් යද්දී අපිට දැනෙන්න පුළුවන් ඔබට මාව ගැලපෙන්නේ නැහැ සහ මට ඔයාව ගැලපෙන්නේ නැහැ කියලා. කාලයත් එක්ක. කාලයක් යනකොට. එතකොට ඒ දේ දැනගන්න පළවෙනි අවස්ථාවේදී වෙන් වෙනවා නම් හරි. උදාහරණ කතාවක් කියනවා නිමාෂ මේක මේ මට කවුන්සලින් ආපු කතාවක්. කවුන්සලින් ආපු ක්ලයන්ට් කෙනෙක්ගේ කතාවක්. ඒ කෙනා යම් ගෑල් ළමෙක්. ඒ ගෑල් ළමයා එක්තරා සම්බන්ධතාවයක පවත්වාගෙන ඉන්නවා. එඩියුකේටඩ් ළමෙක්. අනිත් කෙනා ටිකක් වයසින් වැඩි අවුරුදු 10ක් විතර ගැප් එකක තියෙන. හැබැයි හොඳ කෙනෙක් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. කාලයක් පරණ සම්බන්ධයක්. ඊට පස්සේ මේ ගෑල් ළමයා සම්පූර්ණ විස්තර කියන්න බැහැනේ මට මෙතනදී. අයිතියක් නැහැ. යම් කිසි තැනකදී සිදුවීමකදී වෙනත් කෙනෙක් ක්‍රෂ් එකක් බවට පත් වෙනවා. සහ එයත් එක්ක පොඩ්ඩක් මෙසේජ් කළා එයාටත් කැමැත්තක් ඇති වෙනවා. ඒක ඒ සම්බන්ධය කියන්නේ ඒතරේ කතා බහ දුරද ගියා නම් මෙතන රිලේෂන්ෂිප් එකකුත් කරගෙන යනවා එයා. එයාගේ ලව් එක සම්බන්ධයකුත් තියෙනවා. සම්බන්ධයත් කරගෙන යනවා. අතන පොඩි සම්බන්ධයකුත් යනවා. මේක පියෝ ලව් එක එයා කියන විදිහට පියෝ ලව් එක අරගෙන නිකන් කතා බහ කරන එකක් විතරයි. ඔක දිගට යනවා. මැද හරිදි මාත් එක්ක ඕක කියනවා. මේ මට එන්නේ වෙන ප්‍රශ්නයකට මම කවුන්සලින් එන්නේ. වෙන ඒතනදී මෙයා කියනවා මම මෙයාටත් ආදරෙයි. හැබැයි ඊට වඩා ආදරයක් මට මෙයාගෙන් දැනෙනවා. දෙවෙනි කෙනාට. එතකොට ඉතින් මම පෞද්ගලිකව අපිට යෝජනා කරන්න අයිතියක් නැහැ. හැබැයි මම නිකන් හිතවත්කමට යෝජනා කරනවා දෙන්නෙක් නෙතන. එතකොට අරයට වඩා මෙයා ආදරේ නම් දෙන්නෙක් තියාගෙන ඉන්න අපරාධයක් නෙ මෙතන. ඔය එකක් සිලෙක්ට් කරගත්තා නම් හරි නේද කියලා. නෑ පළවෙනි කෙනාගේ හිත රිදෙනවා.
මෙයා ගෙන තර්කය මම මෙයත් එක්ක ෆේක පටන් ගත්තොත් එහෙම අනිත් කෙනා පව්. එයාට ડિප්‍රෙෂන් එන්න පුළුවන් පොඩ ඇකඩමික් එඩියුකේටඩ් ළමෙක් මෙයා ගෑල් ළමයා. අරයට ඩිප්‍රෙෂන් එන්න පුළුවන්. එයාටගේ කාලේ අපරාධ දැන් අවුරුදු ගාණක් ෆේක අපේ තිබුණා. දැන් වෙන් වුණොත් එහෙම අරයට ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔහොම කිව්වා. මං කිව්වා ඉතින් ඒක ඇත්ත හරි ඇත්තනේ. එහෙනම් අර දෙවෙනි එක දැන් ප්‍රශ්නයක් කරනවා ඊට පස්සේ. ඔහොම කාලයක් ගියා. දැන් මගේ කවුන්සලින් එන්න මෙයා වෙන දෙයකට මාසයක්වත් ගියේ නෑ. මට කිව්වා මේ අර මේ ෆේක නවත්තනවා කොහොමම. ඒ කියන්නේ කලින් ෆේක පරණ ෆේක නවත්තනවා මම ඇයි ඒ කියලා ඉතින්. පියෝ ලව් එක. පියෝ ලව් එක නවත්තනවා කිව්වා. මම ඇයි ඒ කියලා ඉතින්. නෑ මට දැන් ඒව පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ මට හොඳ මෙයා කිව්වා. අලුත් කෙනා කායකක් අරගෙන. මේක ඇත්ත කතාවක්. ඇත්තට මේ එයා ආසවිදී CHR එකක් මේ අලුත් කෙනා CHR එකක් අරගෙන වාහනයක් අරගෙන. එතකොට මම ඇහුවා. එතකොට මට අරයා කියනවා මේ මොන දේ කරනත් අපි ඉතින් සතුට ජීවිත ලස්සන පැහැදිලි කිරීම මට කරනවා. ඒතර මගේ කන්සල්ටන්ට් කෙනෙක්ට පැහැදිලි කිරීම කරන්නේ. මම ඉතින් ගෙන ආපු තර්කය දැන් අර කලින් කියපු අර මනුස්සගේ කාලේ අපතේ යෑම ડિප්‍රෙෂන් එන එක එයාගේ වයස ගියපු එක මට වීදම් කරපු ටික. ඉතින් ඔය සේරම දැන් ඒ තර්කේ බින්දලානේ. නෑ එයාගේ තර්කේ දැන් CHR එකේ කතාවක් නැහැ. එයා කියන්නේ මේ ඉතින් මගේ සතුටත් මං හිතන්න ඕනේනේ. ඕක. ඉතින් එතකොට CHR එක ගන්න කලින් ඕක හිතුණා නම් හරිනේ. දැනෙන තැනදී මුලින් අවබෝධ වෙනවා නම් මට දැනෙන්නේ නැහැ කියලා එතෙන්ද ගියා නම් මිනිස්සෙක් අසරණ වෙන්නේ නැහැ. මට ඒක මතක් වුණා ඔය අහපු ප්‍රශ්නේදී. පණිද ඔබ මට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ මට තව ප්‍රශ්න හදවලා. ඒ නිසා ඒ ප්‍රශ්න ටික මම මැඩ පවත්වාගෙන මගේ ප්‍රශ්න ටික මං අහගෙන යන්න. ආදරෙන් මේ විරහවට ගියාට පස්සේදී දරා ගන්න බැරි වුණු තැන ගොඩක් අය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. සමහර විට කතාවට කියනවා මම බීපු කෙනෙක් නෙවෙයි. මම මේ දේවල් ගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි මම ආදරෙන් පරාද වුණාට පස්සේ මම විරහව විඳගත්තේ මත්ද්‍රව්‍ය නිසා. සහ උතනිනුත් එහාට ගිහිල්ලා පණිදු පෞල් ජීවිත ගොඩක් අසාර්ථක වෙන්න ප්‍රබල සාධකයක් වෙනවා මත්ද්‍රව්‍ය කියන දේ. මත්ද්‍රව්‍ය අපේ ජීවිතයට කොහොමද බලපාන්නේ සහ මම අහන්න කැමතිම දේ තමයි දුක නසන හොඳම ඖෂධය මත්ද්‍රව්‍යද? මෙහෙමයි මාෂා. ඔය දැන් අර ප්‍රශ්නේ මුල හරිය තිබුණේ විරහ වේදනාවකදී මත්ද්‍රව්‍යයට යොමු වෙනවා කියලා. බ්‍රේක් අප් විරහව කියන තැනින් පටන් ගන්නම්. අපේ සයිකොලොජි විෂයේදී මනෝවිද්‍යාවේදී හඳුන්වනවා බ්‍රේක් අප් එකකින් හිත කැඩෙනවම එන විරහව ශාරීරික වේදනාවකට සමානයි කියලා. ඒ කියන්නේ අපි අතක් පය කැඩෙනවා කියන්නේ ශාරීරික වේදනාවක්නේ. ඒ වේදනාවට සමානයි සාමාන්‍යයෙන් අර බ්‍රේක් අප් එකකදී දැනෙන වේදනාව. දුක. එතකොට ඔය මත්ද්‍රව්‍ය පැත්තට එද්දි මත්ද්‍රව්‍ය වලින් කරන්නේ අර මොළයේ තියෙන යම්කිසි හෝමෝන් එකක් උත්තේජනය කරලා නිර්වින්දනයට පත් කරනවා සතුට දීලා. ඒ කියන්නේ අපේ වේදනාව නිර්වින්දනයට පත් කරනවා. මේ හෝමෝන් වල මම නම් නොකිය ඉන්නම් නිමාෂා මේ ඒව වැඩි වැරදි විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ මිනී මරන්න එහෙම නෙවෙයි. දැන් හිතන්නකෝ මේ අමතර කතාවක් ප්‍රශ්නේ අමතර කතාවක්. දැන් අපේ සමාජයේ ડિප්‍රෙෂන් නැති ළමයි නෑ. මිග්‍රේන් නැති ළමයි නෑ. ට්‍රෙන්ඩ් එකක්. ඒක හරි ට්‍රෙන්ඩ් එකක්. ස්ට්‍රෙස් නැති කෙනෙක් නෑ. උන් දන්නේ ඒ ලෙඩි රෝග ලක්ෂණ ටිකවත්. ලෙඩි නම අහුවුනහම ඒගොල්ලෝ ලෙඩි පොඩ්ඩක් සර්ච් කරලා ඒක මට ડિප්‍රෙෂන් තියෙනවා. ඒ මට්ටමට එනවා. ඒ නිසා මේ හෝමෝන් ගැන කතා කරාම ඊට පස්සේ ඕක හෙට ඉඳන් සර්ච් කරලා ඒ පැත්තට යනවා. ඒ හින්දා මම ඉගෙන නොකිය ඉන්නම්. ප්‍රශ්නට આવොත් එහෙම මත්ද්‍රව්‍ය තුලින් වෙන්නේ මොළයේ තියෙන එක්තරා හෝමෝන් එකක් උත්තේජනය කරලා අපේ ශරීරයේ තියෙන වේදනාවන් නිර්වින්දනයටපත් කරනවා. එතකොට අර මං කියන බ්‍රේක් අප් එකකින් එන දේ අපේ ශාරීරික වේදනාවකට සමානයි කියලා. එතකොට මත්ද්‍රව්‍ය තුලින් වෙන්නේ තොන්නෝක. අර තියෙන වේදනාව නිර්වින්දනය කරනවා. ඒක හරිද වැරදිද කියන එක ඉතින් තීරණය කරන්න ඕනේ කෙනා. හොඳම දේ අපි තේරුම් ගන්න ඕන දේ මත්ද්‍රව්‍යකින් ඔය එන නිර්වින්දනයක්. සුවවීමක් නෙවෙයි. විද්‍යාත්මක දෙයක් නේ ඒක. ඒ කියන්නේ අර තුවාලේ බෙහෙත් නොදා ප්ලාස්ටික් එකක් ගහනවා වගේ. නිර්වින්දන ඖෂධ ගන්නේ. ඒ වගේ ඒ කියන්නේ නිර්වින්දනයක් විතරයි සුවවීමක් නෙමෙයි ඒක. ඒ අර හෝමෝන් ක්‍රියාවීම වැඩි වෙලා උත්තේජන වීම වැඩි වෙලා ඊට පස්සේ ආයෙ අඩු වෙලා යනවනේ. ඊට පස්සේ නැවත එන්නේ අර ගතියම තමයි. ඒ නැවත අර මුල් තත්ත්වයටපත් වෙද්දි වෙන අපි අපේ ඇඟට සහ කරන්න ඕන දේවල් හානියක් කරගෙන ඉවරයි. ඉතින් මේ මත්ද්‍රව්‍ය කියන දේ ගැන කතා කරද්දී තව ලස්සන දෙයක් මතක් වුණා. මම මේ කතා කරන්නේ මට ක්ලයන්ට්ස් ලා ගැන ඉස්සර ආපු සහ හම්බෙච්ච කතන්දර ගැන. මේකත් කතාවක් මේ වෙනත් රෝගී තත්ත්වයකට කාන්තාවක් එනවා කවුන්සලින් වලට. මේ හොස්පිටල් එකක කවුන්සලින් වලට එන්නේ. ඒ කාන්තාව විල විස්තර කිව්වා කියන්නේ පිරිමි කෙනා ගැන. පිරිමි කෙනාවත් ගෙන්නනවා. මේ කෙනා අතිශය බීමත් කෙනෙක්.
ලොකුවට බොන ලොකුවට ඩ්‍රින්ක්ස් ගන්න එහෙම කෙනෙක් මෙයා. එතකොට කාන්තාවට ඉන්න බෑ ගෙදර. දැන් ප්‍රශ්න දිගට යනවා දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න අමාරුයිනේ. අපිට එන්නේ පිරිමි කෙනාගේ මද්ද්‍රව්‍ය භාවිතයේ වැඩි හින්දා කාන්තාවට ගෙදර ඉන්න බෑ. ලොකු ළමයි ඉන්න ලොකු කට්ටිය මේගොල්ලෝ. කියන්නේ වැඩිහිටි පිරිසක්. විවාහ වෙලා අවුරුදු 15ක් 20ක් වෙන කපල් එකක්. එතකොට කාන්තාව කියන්නේ දැන් අවුරුදු 5කට විතර කලින් ඉඳලා අතිශය වශයෙන් ඩ්‍රින්ක්ස් ගන්නවා. හස්බන්ඩ් බෙරට ගිහිල්ලා ගෙදර ඉන්නේ ඩ්‍රින්ක්ස් අරගෙන ඒක අර සාමාන්‍ය නෙමෙයි අතිශය වශයෙන් කිසිම දවසක හොඳ සිහියෙන් එන්නේ නැහැ. ඩේලි බොනවා කියලා කියන්නේ. ඩේලි බොනවා. දවස ගානෙම ගෙදර ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි. ප්‍රශ්න විතරයි. ඔහොමම කේස් එකක් තියෙනවා 5ට ගහනවා. ඔය ප්‍රශ්නට අපිට එන්නේ. අපි කතා කරා හස්බන්ඩ් එක්ක. එතකොට දැන් අපිට කවුන්සලින් එන්නේ වෙනම හේතුවකට මේක වෙනම රෝගයකට. දිගට කතා කරද්දී නිවාශා මේ පිරිමිනාගේ දැන් දීර්ඝ විස්තරatu මම අවසන් දෙය කියන්නම්. ඒ පිරිමි කෙනා මාත් එක්ක කියනවා අවුරුදු 4කට විතර කලින් එයාගේ පුරුෂ ශක්තිය නැති වෙනවා. මේ කියන්නේ ලිංගික ප්‍රාණවත් වීම කියන දේ නැති වෙනවා ඊට කලින් ගත්ත ඩ්‍රග්ස් වගේක් නිසා. අවුරුදු ගානකට කලින් අවුරුදු 4කට විතර කලින් ඉඳලා ඊට අනට කලින් ගත්ත ඖෂධ නිසා එයාගේ ලිංගික ප්‍රාණවත් වීම නැති වෙනවා අවුරුදු 4කට විතර කලින්. එතකොට මෙයාට මේක වයිෆ්ට පෙන්වන්න බෑ. එතකොට එයා ඒකට කරන්නේ ඩේලි බොනවා. බීලා ගෙදර ආවම වයිෆ් එක්ක ඉන්න බෑ. ප්‍රශ්නේ වහනවා. වයිෆ් අර අච්චර බීලා ආවම වයිෆ් ඉන්නේ නැහැනේ හස්බන්ඩ් එක්ක. රණ්ඩු විතරයි ගහනවා විතරයිනේ. එයා අර තමන්ව නරක මිනිස්සෙක් විදිහට පෙන්වනවා. මම ගහන මම සැඩපරස මම එහෙම කෙනෙක් කියලා පෙන්නනවා අරක වහගන්න. ඊට කලින් එයා යම්කිසි මද්ද්‍රව්‍යයක් මම දන්න දැන් ඒක කියන්න ඕනේ නැහැ. යම්කිසි මද්ද්‍රව්‍යයක් භාවිතා කරලා දීර්ඝ කාලීනව ඒකෙන් ලිංගික අප්‍රාණිකත්වයට පත් වෙලා අවුරුදු 4කට කලින් ඒක වහගන්න දැන් ඩ්‍රින්ක්ස් ගන්නවා. එතකොට ඒ ගත්තා කියලා ඒ මිනිස්සයා හොඳ වෙන්න අවුරුදු 10ක් දිගට ගත්තත් ඕක එහෙම වෙනවා. එතකොට ඒ ක්ලයන්ට් අපි කරේ ඒ පිරිමි කෙනා මාත් එක්ක විස්තරය කියලා කියනවා මේ අර බිව්වහම ඩ්‍රින්ක්ස් ගත්තාම එන මානසික සූතාවය තියෙනවානේ. ඒ වගේ 10 ගුණයක් මට ෆ්‍රී කිව්වා මාත් එක්ක මේ ටික කිව්වහම. ඒ කියන්නේ එයා විතරයි ඒක දන්නේ. වයිෆ් කිසිම කෙනෙක් දන්නේ නැහැ. එයාගේ ජීවිතය අවුරුදු 4කට පස්සේ පළවෙනි වතාවට මාත් එක්ක කිව්වේ. මමයි තව සීනියර් ඩොක්ටර් කෙනෙකුත් හිටියේ. එයාට නෙවෙයි කිව්වේ. මාත් එක්ක කිව්වා උක. එතකොට මද්ද්‍රව්‍ය භාවිතය තුළින් අර වහගන්න පුළුවන් දේවල් සහ ඒ මාත් එක්ක ඒක නොකිව්වනම් දැන් එයා මං හිතන්නේ දැන් වෙන ඖෂධ පැත්තට යොමු කරලා තියෙනවා. එයා සුවය ලැබුණ සම්පූර්ණයෙන් එකෙන් ලැබමින් ඉන්නවා. කොයි තැනකදී හරි එයා මට නොකිය හෝ අර ඒ පැත්තට යොමු නොවුනනම් ප්‍රතිකාර පැත්තට කොයි වගේ තැනකට යයිද ජීවිත කාලෙම බිබීඳි. පරිදු මට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ දැන් ඔබ ළඟට කන්සල්ටන්ට් වලට ආපු ඒ කෙනා යෝජිත විවාහයකින්ද විවාහයකට ඇවිල්ලා තියෙන්නේ? එහෙමත් නැත්නම් යාළු වෙලා එෆෙයා එකකින් එහෙමද? ඒකට නිවැරදි කමන්නේ යෝජිත විවාහයක්. යෝජිත විවාහය. හරි. ඒ නිසාම මම මේ ප්‍රශ්නේ අහන්නම්. දැන් ගොඩක් වෙලාවට අපිට සිද්ධ වෙනවා යෝජිත විවාහ වලින් විවාහ දිවියට පත් වෙන්න කසාද බඳින්න සිද්ධ වෙනවා. මේක වෙන්නේ තව කෙනෙක්ගේ උවමනාවට වෙන්න පුළුවන්. අපි කැමති නැහැ. හැබැයි අම්මා තාත්තලාගේ බලකිරිල්ලට වෙන්න පුළුවන්. අපේ ජීවිත වෙන අය තීරණය කරන එක කොච්චර අසාධාරණයිද? වර්තමානයේ වැඩි වශයෙන් තියෙනවා මේ දෙමව්පියෝ හෝ පවුලේ හෝ ඒ අපේ තමන්ගේ කියන බැඳීම් නිසා ඔවුන් කැමති කෙනෙක් විවාහ කරගන්න යොමු වීම හෝ ඔවුන් කියන නිසා කාව හෝ විවාහ කරගන්න සිද්ධ වීම. එයාලට කැමති කෙනා අපි බඳින්න ඕනේ. ඔව්. ඒගොල්ලෝ කැමති කෙනා අපි බඳින්න ඕනි හෝ ඒගොල්ලන්ගේ කැමැත්ත නිසා අපි කාව හරි බඳින්න ඕනි වයස යන නිසා. ඔන්නෝම ප්‍රශ්නයක් වර්තමානයේ තියෙනවා. ඇත්ත කතන්දරයක්. ඇත්ත කතාවක් මේක. පිරිමි අපේ ළමයි අවුරුදු 18 20 25 වෙද්දි මාර ස්ට්‍රෙස් එකක ඉන්නවා. කාව හරි බඳින්න ඕනේ. සමහර විට ගෙදර යන්නෙත් නැහැ අම්මලා කසාද හොයනවා. නැත්තම් මේ කොළඹ ඉන්න රැකියා කරන අය ඉන්නවා. ඒගොල්ලෝ ගෙදර යන්නේ නැති වෙන්න පුළුවන්. යුනිවර්සිටි ගිහිල්ලා අවුට් වෙලා එහෙමම ජොබ් එක කරගෙන ඉන්න ළමයි ගෙදර යන්නේ නැහැ. ගෙදර ගියොත් එහෙම විවාහය ගැන කතා කරන නිසා. ඒක වෙනම ස්ට්‍රෙස් ડિප්‍රෙෂන් මට්ටමට එන තරමට වෙන ප්‍රශ්නයක් වෙනවා. ඕක. ඒතන මට දැනෙන්නේ මේ දෙමෝපියන් හෝ ඒ කියන පිරිසකේ අර ඇකඩමික්මත් නෙමෙයි ඒක. අර අවබෝධය අඩු ගතියක් ඔන්නම වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේ ඒ තත්ත්වයට මුහුණ දෙන කෙනා. දැන් මම කියන්නකෝ. දැන් හිතන්න මට එෆෑ එකක් නෑ මේ වෙද්දි කියලා. මට එෆෑ එකක් නැත්තම් මට අපේ අම්ම බල කරනවා නම් විවාහ වෙන්න කියලා ඒක සෙටල් කරගන්න මම දන්නවා. විවාහ වෙන්නේ මං විවාහ වුණාට අපේ අම්මා නෙමෙයි එතකොට කන්න බොන්න දෙන්නේ මම ජීවිත කාලෙම. ඒක කරන්න ඕනේ මම. ඔන්න ඔය පර්සනැලිටි එක තියෙනවා නම් ඕනම තරුණයෙකුට
ළමයින්ටවත් මං කියන්නේ මම මේ කියන්නේ ගෙදර මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න කියන යෝජනාව නෙමෙයි. තමන්ගේ ජීවිතය ගැන තමන් තීරණ ගන්න ඕනේ. ජීවිතය තමන්ගේනේ. ජීවිතය තමන්ගේ. ඔය කියන කිසි කෙනෙක් එන්නේ නැහැ ප්‍රශ්නයක් වුණාම. විශේෂයෙන් යෝජනා විවාහවලදී විවාහයෙන් පස්සේ වෙන කිසිම ප්‍රශ්නයකට ඒක යෝජනා කරපු කපු මහත්තයා ඉන්නේ නැහැ ප්‍රශ්න විසඳන්න. ගාන අරන් ඉවරයිනේ. සල්ලි අරන් ඉවරයිනේ. අඩුම තරමේ දෙමව්පියොත් නැහැ. ලේලි නන්දම්මයි රණ්ඩු වෙද්දි පුතා අසරණ වෙනවා. යෝජනා කසාදවලදී ඒවා වෙනවා ලව් මැරේජ් වල අර ඔය දෙමව්පියෝ වේවා පවුලේ කට්ටිය වේවා වැඩිහිටියෝ වේවා කියන නිසා විවාහ වීම කියන දේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක තමන්ට කැමති තීරණය ගන්න තමන්ට පර්සනැලිටි එකක් තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. කාලීන සමාජයට આવොත් පනිදෝ මේ දැන් සමාජ කතිකාවට එන දෙයක් තමයි සමලිංගික සම්බන්ධතා. මේකට විවිධාකාරයෝ දැන් නම් ත්‍යාගෙන තියෙන මම ඒ නම් සඳහන් කරන්නේ නැහැ. මෙතන ප්‍රේමයක් තියෙනවද? එහෙම නැත්නම් ඔබ මනෝපදේශකවරයෙක් නිසා මම අහන්නේ මේක විකෘති ආශාවක්ද? කොහෙත්ම නෑ. කෙටි පිළිතුර සමලිංගිකත්වය කියන්නේ කිසිම විකෘති ලිංගික ආශාවක් නෙවෙයි. මේක මම ටිකක් දීර්ඝව පැහැදිලි කරන්නම්. මනෝවිද්‍යාව විෂයේ තියෙන විෂය ඇතුළේ තියෙන පිළිගන්නම ආයතනය තමයි APA කියලා අපි කියන American Psychiatric Association. ඒ අය මේ තමයි තීරණය කරන්නේ මානසික රෝග මොනවද ලිස්ට් එක දෙන්නේ. කාලයකට පාරක් දැන් DSM-5 TR කියන එක දැන් තියෙන්නේ. මේකේ හැටියට සමලිංගිකත්වය කියන්නේ මානසික විකෘතිතාවයක්වත් රෝගයක්වත් නෙමෙයි කියලා ඒගොල්ලෝ නිවේදනය කරනවා මේ නීත්‍ය අනුකූලව මේ කියන්නේ නිල නිවේදනයකින් කියලා තියෙනවා. සමලිංගිකත්වය කියන්නේ කොහෙත්ම මානසික රෝගී තත්ත්වයක් විකෘතිතාවයක් නෙවෙයි. හැබැයි මේක මැරේජ් වෙන්න පුළුවන් ලව් එකට රටේ තියෙන නීති සංස්කෘතිය බලපානවා. ඒක වෙනම දිග ලොකු මාතෘකාවක් මේක. හැබැයි සමලිංගිකත්වය කියන්නේ එයාට හැඟීම් දැනෙනවා. එතකොට නිකමට හිතන්න සමලිංගික කෙනෙක් විෂමලිංගික කෙනෙකුට කියයි අරගොල්ලෝ විකෘතිනේ කියලා. චෝදනා කරයි. ඒගොල්ලන්ට මේගොල්ලෝ විකෘති මේගොල්ලන්ට ඒගොල්ලෝ විකෘතිනේ. එහෙම නෑ. ඒ කියන්නේ කෙටින් පිළිතුර මානසික විකෘතිතාවයක් නෙමෙයි සමලිංගික බව කියන්නේ මේ වෙද්දී. කලින් එක රෝගයක් විදිහට තිබුණා. AP එකෙන් දාලා දැන් ඒක ඉවත් කරලා තියෙන්නේ. සහ මේ තව ටිකක් ඕක දීර්ඝව පැහැදිලි කරන්න. මේක වෙන විෂයක්. ඒ කියන්නේ sexual addiction sexual disorders කියන වෙනම විනාඩි ගානකින් කතා කරන්න බෑ. කතා කරන්න බෑ. ඔය සමලිංගිකත්වය කියන දේ නිමාෂා මිනිස්සෙක ලිංගිකත්වය. මිනිස්සෙකුගේ ලිංගිකත්වය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. එකක් මම කියන්නේ කාන්තා පිරිමි දෙගොල්ලන්ගෙම. එකක් ස්ට්‍රේට්. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයින් සමග අපි එකතු වෙනවා. අපි කියනවා සාමාන්‍ය කියලා. දැන් කොහොම හරි විරුද්ධ ලිංගිකයත් සමග එකතු වීම ස්ට්‍රේට්. දෙවෙනි එක බයිසෙක්ෂුවල්. ඒ කියන්නේ ඒ කෙනා දැන් කාන්තාවක් තවත් පිරිමියෙක් එක්ක සහ තවත් කාන්තාවක් එක්කත් එයා ඉන්නවා. ඒ කියන්නේ රුචිකත්වය තියෙනවා මේ කොටස් දෙකටම. වෙනසක් නෑ. යා අර මං කාන්තාවක් මං පිරිමියෙක් එක්ක විතරයි ඉන්නේ කියලා එකක් නෑ එතන. එයාට තවන්ගේ හැඟීම් මත තවත් කාන්තාවක් එක්කත් ඉන්න පුළුවන්. මේක බයිසෙක්ෂුවල්. පිරිමියෙක්ත් මේක තියෙනවා. තමන්ගේ කාන්තාව සහ පිරිමියෙක් එක්කත් ඉන්න පුළුවන්. තුන්වෙනි කැටගරි එක ගේ හෝ ලෙස්බියන්. ඒ කියන්නේ පියෝ සමලිංගික. අපි ස්ට්‍රේට් ඒ කියන්නේ විෂමලිංගික අපි විරුද්ධ ලිංගිකයන් එක්ක විතරයි එකතු වෙන්නේ. බයිසෙක්ෂුවල් කියන්නේ මේ දෙගොල්ලම ඕන එකක් කියන මට්ටම. තුන්වෙනි කොටස ගේ කියන කොටස සහ ලෙස්බියන් ඒ කියන්නේ කාන්තාවන් එක්ක සහ පිරිමින් එක්ක එකතු වෙන තත්ත්වය. මේ අර දැන් ඇහුවේ සමලිංගිකත්වය විකෘති ලිංගික ආශාවක්ද කියන එකනේ. ඒ ප්‍රශ්නෙන් අමතර දෙයක් මේක. ඔය සමලිංගික තත්ත්වවලදී ඒක තව වැඩි දුර යන්න තව ඩිසෝඩර්ස් තියෙනවා. ඒ කියන්නේ හිතන්න තමන්ගේ අවයව වෙනස් කරගන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ අපි වෙන තමන් උපදින පිරිමි කෙනෙක් හැටියට එයා තමන්ගේ අවයව ඉවත් කරගෙන නැත්නම් සමහර හෝමෝන් ඉන්නත් කරගෙන මෙහෙම දීර්ඝ විෂයක් මේක. දීර්ඝ කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තත්ත්ව ඉතා සාමාන්‍ය නෙවෙයි. ඒ කියන්නේ ක්‍රොස් ඩ්‍රෙසින් මේ ට්‍රාන්ස්ජෙන්ඩර් ඒ කියන්නේ තව කෙනෙක් හැටියට ඇඳුම් ඇඳගෙන ලිංගික එකතු වෙන අය ඉන්නවා. මේ මෙහෙම විවිධ මට්ටම් තියෙනවා. එතකොට පැතිකඩයන් තියෙනවා. මේ සේරම කියන්න බෑ අතිශය සාමාන්‍යයි කියලා. සමලිංගිකත්වය කියන්නේ අර මම කැටගරිස් තුනේ තුන්වෙනි කැටගරි එක. ලෙස්බියන් හොගේ ඒගොල්ලෝ දැන් මම පිරිමි කෙනෙක් නම් තවත් පිරිමියෙක් මට කැමැත්තක් හිතනවා නම් අපි දෙන්න එකතු වෙනවා ලව් කරනවා නැත්නම් රිලේෂන්ෂිප් එකක් සෙක්ස් කරනවා නම් ඒ ලිංගික එකතු වෙනවා නම් ඒක වෙනම දෙයක්. ඒක සාමාන්‍යයි. හැබැයි මට හියෝ අනිත් කෙනාට හිතනවා නම් එයාගේ අවයව වෙනස් කරගෙන නැත්නම් වෙන ඇඳුම් ටිකක් ඇඳගෙන ඒක
රෝගී තත්වයක්ම කෙසේ වෙතත් අර සාමාන්‍ය බවින් පොඩ්ඩක් එහාට යනවා ඒක. ඒක මේ ඒ තත්ත්වය අනුව අපි රෝගයක්ද නැද්ද කියන එක තීරණය කරනවා. සහ එහෙම රෝගයක් නම් ඒකට ඖෂධ දීලා එහෙම ඒක කේස් ස්ටඩි එකකින් තමයි ඇනලයිස් කරලා ඒක කරන්න ඕනේ. ප්‍රධාන ප්‍රශ්නයට පිළිතුර සාමාන්‍ය සමලිංගිකත්වය කියන්නේ රෝගයක් නෙවෙයි. බොහොම මේ සංකීර්ණ මාතෘකාවක් අපිට කතා කරන්න තියෙන. කෙසේ වෙතත් අපිට පුළුවන් විදිහට අපි උත්තරය දුන්න මේක සහ මේ ඒ විෂය මගේ විෂය සහ ඒ ගැන පුළුවන් නම් වෙන ප්‍රෝග්‍රෑම් එකක් කරගමන්නයි. මොකද නිමාෂා මේ ලොකු නොදැනුවත්කමක් තියෙනවා සමාජයේ. මේ අපි දන්නේ ලිංගිකත්වය කියලා අපි අදහස් කරන්නේ මේ දරුවෙක් හදාගන්න එක විතරයි. ඒ කියන්නේ කාන්තාවක් පිරිමික තුළ ළමෙක් හදාගන්න එක විතරයි ලිංගිකත්වය විදිහට දකින්නේ. අපි ලිංගික අධ්‍යාපනයේත් මේ හොගාලා උත්සාහ කරන්නේ සිලබස් වලට දාන්න උත්සාහ කරන්නේ මේ ওই දෙක. මිනිස්සු වෙන්නේ කුතුහලයෙන්. ඔන්න ඒක. ඊට වඩා ලොකු පරාසයක් තියෙනවා මගේ ස්පෙෂලායිස් එකක් අත සෙක්ෂුවල් ඩිසෝඩර්ස් පැත්ත. ඒ නිසා මේක ලොකු විෂයක් මිනිස්සු නොදැනුවත්. ඉතින් සහ වගකීමෙන් කතා කරන්න ඕනේ. ඒක දැනුවත් කිරීම සමාජ වගකීමක් කියලා හිතනවා. හොඳයි. පනිදු මේ අපේ මේ දිගහැරුමේ අවසාන ප්‍රශ්නය මම ඔබට යොමු කරන්නම්. හරි ආදරෙන් යොමු කරන ප්‍රශ්නයක් සහ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට මතක පිටු අපිට ආපු ප්‍රශ්නයක් මේක. කසාද සහතිකයකින් බැඳෙන තැන විතරයිද ආදරේ තියෙන්නේ? වැඩසටහනේ ලස්සනම ප්‍රශ්න වලින් එකක්. ඒක අනිත් හැම ප්‍රශ්නයක්ම ලස්සනයි. මේක ඉතා ලස්සනයි සහ හරි ඕක මේ ඉතා කොමන් ප්‍රශ්නයක්. හැබැයි කොච්චර උත්තර දුන්නත් ඉවර වෙන්නේ නැති. පළවෙනි දේ කසාදය කියන නිමාෂා එක්ක නීත්‍යානුකූලව නැත්නම් ආගමිකව තියෙන ලේවිල්ලක්. ඒ කියන්නේ එක්ක නීත්‍යානුකූලව රාජ්‍යයක් මගින් කරන දෙයක්. එහෙම නැත්නම් ආගමික පැත්තෙන් වෙන දෙයක්. ඒක කොලයක්. එච්චරයි. ඒ ඇරෙන්න කසාදේ සහතිකයෙන් අමතරව කොච්චරන සම්බන්ධතා තියෙනවද කියන එක ඔබත් දන්නවා. මේ සමාජයේ මාත් දන්නවා. අපි විවෘතව කතා කරන්න පුළුවන් තැන් තියෙනවා, බැරි තැන් තියෙනවා. හැබැයි විවාහය කියන්නේ මට හිතෙනවා අර මේ පිහියක් වගේ කියලා. ඒ කියන්නේ බෙල්ලක් කපලක් මරණ මිනිස්සෙක් ඇතේ තියෙන පිහියක් අර සිසේරියන් සත්කමක් කරන ඩොක්ටර් කාව තියෙනත් අතේ පිහියක් එයා දරුවව එළියට ගන්න ඩිලිවරි එකේදී. එතකොට ජීවිතේ සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන් විවාහය කියන දේදී. අර සමහර විවාහ අසාර්ථක වෙන තැනදී කසාදේ නොවන තවත් රිලේෂන්ෂිප් සම්බන්ධතා නිසා මිනිස්සු ජීවත් වෙනවා. සතුටින් ඉන්නවා. මම මේ කියන නිමාෂා අනියම් සම්බන්ධතා කියන එක නෙවෙයි. ඒක වෙනම කැටගරි එකක්. ඒ කියන්නේ සමහර මන් දකින්නවා කියනවා මේ සමහර උපදේශකවරු කියනවා මේ සමහර කසාද පවතින්නේ අනියම් සම්බන්ධතා නිසා කියලා. ඒක කිසිම ඇකඩමික් දෙයක් නෙවෙයි. ඒක පිස්සුවක්. ඒ එහෙම කොහෙවත් එහෙම එකක් නැහැ. අනියම් සම්බන්ධතා කියන දේ නෙවෙයි මේ අර කසාදයක් කියන දෙයින් එහාට ගිය විවාහයක් කියන දෙයින් එහාට ගියපු තවත් බොහෝ බැඳීම් තියෙනවා මිනිස්සුන්ගේ ජීවිත සාර්ථක කරන. ඒකට ආදරයක් තියෙන්න ඕනේ නැහැ. දැන් අනියම් ඒකට ආයුෂ වැඩිද මන්ද? මං හිතනවා වැඩි කියලා. හේතුව මේ ඒ සීමාවක් නෑ, අසීමාන්තිකයි. මම පෞද්ගලිකව දන්න කතන්දර ඕන තරම් තියෙනවා. මේ තමන්ගේ දැන් ඉතා පොහොසත් කියන පිරිස අතරත් ඉන්නවා. ගෙදර වයිෆ්ට වඩා එක්කෙනෙක් නෙවෙයි. මම මේක ලිංගිකත්වයේ ප්‍රේමයෙන් විතරක් නෙවෙයි. වෙන බොහෝ සාධක මත තමන්ට දියුණු වෙන්න උදව් කරන මිනිස්සු. එතකොට ගෙදර වයිෆ් කරන්නේ හම්බ කරන් එන දේ පරිභෝජනය කරන එක නම් වෙනත් කෙනෙක් කරන්නේ අරයට උපයන්න උදව් කරන එක නම් හැබැයි කිසිම වෙන සම්බන්ධයක් නැහැ. ප්‍රේමයක් ලිංගිකත්වයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනා දියුණු වෙන්නේ ගෙදර ඉන්න වයිෆ් නිසා නෙවෙයි අර තියෙන අනිත් සම්බන්ධතාවය නිසා. ඒක අනියම් සම්බන්ධයක් නෙවෙයි වෙන සම්බන්ධයක්. මම දන්න එකකට කියන්න ඕන නමක් ඉතින්. කොහොමුණත් මේ එහෙම කසාද විවාහ ජීවිතයෙන් තොර කසාද සහතිකයෙන් තොර තව ඕන තරම් සාර්ථක සම්බන්ධතා තියෙනවා. සමහර සම්බන්ධතාවලට නමුත් නැහැ. නමක්. ඒ නිසාම අපිට සිද්ධ වෙනවා තවත් දිගහැරුමකට යන්න. මොකද මන් ළඟ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මතක පිටු දෙවන දිගහැරුමත් අපි සෝදානම් පණිදු විදාන සමගින් ගෙන එන්නට. එහෙනම් හරි ආදරෙන් ඔබට සමුදෙනවා ආයුබෝවන් කියලා. ආයුබෝවන් නිමාෂා. අපි සෝදානම් වෙනවා මතක පිටු ඔබට තවත් දිගහැරුමක් හරි ආදරෙන් ගෙන එන්නට. ඔබට ආරාධනා කරනවා මතක පිටු අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේමයි ඔබට පුළුවන් Facebook පිටුවට යන්න මතක පිටු අපිව follow කරන්න පුළුවන්. ඒ වගේම Instagram, TikTok මේ සියලු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබට අපිව ආදරෙන් නරඹන්නට පුළුවන්. ඔබ ආදරෙන් ඉන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.